හායි කොහොමද ඔයාලට? ඉතින් මම දැන් ඉන්නේ සුන්දර ගෝංගල නගරේ. මම ඇත්තටම අද පොඩි ගමනක් යන්න කියලා තමයි ආවේ. ගෝංගල කන්ද view point එක බලන්න තමයි ආවේ. ඉතින් ඒ යද්දි ගෝංගල නගරේ පහුවෙද්දිම මෙතන මාරම ලස්සන view point එකක් තිබ්බා. ඉතින් මම පොඩ්ඩක් හිතුවා මෙතන නතර වෙලා පොඩි ලාක් ඉඳලා යන්න කියලා. ඉතින් මේ වගේ තැනකදී මේ මාරම නිදහසක් තමයි දැනෙන්නේ. මේ කුරුල්ලොන්ගේ සද්ද, එතකොට ගස්වල සද්ද, වතුර වැටෙන සද්ද ඇරෙද්දි වෙන කිසි සද්දයක් ඇහෙන්නේ නැහැ. ඒවල පේන ඇති අර ඈත තියෙන කඳු පන්තියේ දැනට මීදුවෙන් වැහිලා තියෙන්නේ. කන්ද උඩ අපිට බලාගන්න බැරි වෙනවා. අපි යන්නේ දැන් මේ පැත්තට තමයි, ගොංගල කන්ද පැත්තට තමයි යන්නේ. ඉතින් එහෙනම් අපි ඉස්සරහට ගිහලා බලමු ගොංගල කන්ද view point එක මොන වගේද කියලා. තව කිලෝමීටර් 4ක් තියෙන ගොංගල කන්ද view point එක කාවට යන තැනට. මේ හරි මාර කඳු ටිකක් තියෙන්නේ. ඒත් එක්කම මේ සීතල වුණගත් තමයි හවන්නේ. මේ මාර පේන්නක් තියෙන එක. ගොඩක් කුසින් තමයි ඉන්නේ දැන් මේ හරියට මේ මීදුම වගේ. අර ඉස්සරහා පේනවනේ ඔයාලට. තනිකර මීදුම තියෙන්නේ. මේ වැඩ කරන අය නම් දේවල් වල වැඩ කරන අය නම් එනවා පේනවා. මේ හරියන පාරේ කිසි ඉස්සුව ගන්න නැහැ. මේ හරිය පාර හොඳටම හොඳයි. මේ වැඩ දින පොඩක් අර මේ බයික් එකකින් වගේ යනවා ලේසි වල. මොකද වංගු වැඩි, ඒතර අඳු වැඩි. මම නම් ආවේ මේ ගෙදරින් තමයි මම වලස්මුලි තමයි ගෙවල් තියෙන්නේ. වලස්මුලි තමයි ආවේ. මෙහෙට වලස්මුලි ඉඳන් එනවනම් කිලෝමීටර් 50කට වගේ කිට්ටු ගානක් තමයි තියෙන්නේ. හැබැයි මේ පැත්තෙන් උරුබොක්ක පාරෙන් ඉඳි ටිකක් වෙලා යනවා. මොකද මේ පැත්තේ කඳු වැඩි. මේ පනාමුරේ පැත්තෙන් ඉඳි ඔයාලට මේ ඊට කලින් එන්න පුළුවන්. මේ ටික පාර ටිකක් මාරුයි. පාරේ සමහර තැන් වලින් විතරයි කැඩලා තියෙන්නේ. තැන් වල නෑ. තාම හදලා නැහැ. දැන් මෙතන බලා ගන්න පුළුවන්. අයිමත් මේ කාපට් පාරට තමයි වැටෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ අපි මාරම උඩින් තමයි ඉන්නේ. මේ මොහොත මට්ටමේ ඉඳන් බැලුවොත් ගොඩක් උඩින් තමයි ඉන්නේ. දැන් ගෝරේ හොඳටම මේ කූල් හීදලක් එනවා. මේ වහින්න ගෙට්ටකින්ද මං හිතන්නේ මේ ඉස්සරහා පේනවා ඇති. මේ මුකුත්ම පේන්නේ නැහැ. තනිකර මීදුවෙන් ඇහිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ ටෙලිෆෝන් ටවර්ස් දෙකක් තියෙනවා. මේ ගොඩක් වෙලාවට ඩයලොග් එහෙම නැත්නම් මොබිටෙල් වගේ වෙන්න පුළුවන්. ආයිමත් ඔන්න මේ පාර ටිකක් අමාරු තැනක් තමයි සෙට් වෙලා තියෙන්නේ. ඒක මේ අනියම වෙනකට වඩා දෙන්නෙක් වගේ ඉන්නනම් තමයි හොඳ. මොකද මේ මොනවද කියනවද දන්නේ මේ කලින් ඇවිල්ලා නැහැ. මැප් එකේ වල බැලුවට නැත්නම් එහෙම පාර අපලන්ද කින්ද කන්ද කියලා මැප් එකේ මේ වලට පෙන්නන්නේ නැහැ. ඉස්සරහා පේනවාදී ආයිමත් මේ ටික දුරක් ගිහිල්ලා ආයිමත් කාපට් පාර අහුවෙනවා. කැඩිච්ච පාවල් කොටස් ටිකත් හදන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. මොකද මේ සමහරවිට මේ පැත්තට වැඩි සංචාරක ආකර්ෂණ නැති හින්දා ගොංගල කන්ද view point එකේ මේ ෆොටෝස් ගහපු ටික මේ එතන view point එක මාරම ලස්සනයි. මම දැක්ක විදියට කොහොමද කියලා ගිහිල්ලාම තමයි බලන්න ඉන්නේ. දැක්ක විදියට මාරම ලස්සන view point එකක් තමයි තිබ්බේ. මේක හින්දා මම ඉතින් ආවා. මං හිතුවේ නම් මෙච්චර වෙලාවක් ඇයි කියලා.
සමහරට මේ දවස් ටිකට මෙහි හවසට වහින හැටි. ඒත් අපින් වලස්සවල පැත්තට මේ දවස්වල ලැස්සක් අපිට දැක්කේ නෑ. ටිකක් අමාරු තැනක් තියෙන පාරේ. මෙතන බයික් පාක් එකක් තියෙනවා. එතෙන් බයික් එක ගම පාක් කරා. ඉතින් බයික් එකෙන් බහලා පයින් යන ගමන් ඉන්නේ. මෙතන ගේට් කීපර් කෙනෙක් වගේ කෙනෙක් හිටියා මෙතන. මම හිතන්නේ මෙතන මේ ටෙලිෆෝන් ටවර්ස් ටිකක් තියෙනවද? මේක හරියට නිකන් අටේටම ට්‍රාන්ස්මිට් කරන ප්ලේස් එකක් වගේ මට පේන්නේ ඉතින් මොකද මේ හැම ටවර් එකකම මයික්‍රෝවේව් වලට යූස් කරන මේ ඉක්විප්මන්ට් හයි කරලා තියෙනවා. මොකද මම හිතන්නේ මේක මේ පැත්තෙම බැලුවොත් මේ උඩින්ම තියෙන පැත්තේ මේක වෙන්නේ නැති. ඒකින් තමයි මෙතන මෙච්චර මේ අපිට ටවර්ස් කොටක් බලා ගන්න පුළුවන්. ඔයාලට පේන්නේ නැති මේ වටේටම තියෙන ටෙලිෆෝන් ටවර්ස්. එතන පොතක් තියෙනවා කට්ටිය මේ ආපු කට්ටියගේ නම එහෙම දාලා. එතන මේ කිසි charge එකක් නම් අයින් කරන්නේ. තව මේකට 200ක් වගේ දරින් තමයි ඉන්නේ මේ. පේනවා ඇති මේ වටේට තියෙන ගස් වලත් මේ ජයෝ විදත්ය මම හිතන්නේ මේ පැත්තටම ආවෙන එකක් වගේ තිබුණා පේන්නේ. අපිට කොහොමද මෙතන තව ටවර් එකක් තියෙනවා. ඒක නම් මම හිතන්නේ දැන් යූස් කරන්නේ නැද්ද මන්ද මොකද මේ මට ටවර් එකට දාපු ඉක්විප්මන්ට් හොයාගන්න බෑ එතන. ඉක්විප්මන්ට් ටික ටික ගලවලා තියෙන්නේ. අරම ලස්සනයි මේ වැඩේ තියෙන මේ කට්ටිය වැඩිය මේ පැත්ත ගැන දන්නේ නැහැ මට හිතෙන්නේ. දැන් මම ඇවිල්ලා කියලා කියනවා Google Map එකෙන් නම් මට තාම නම් පෙන්වන්නේ නැහැ මොකුත් මේ මම බලන්න හිතන් ආපු ඒ පොයින්ට් එක මට තාම බලාගන්න බැරුණා මේ බලමු මෙතන ගිහලා මෙතන තියෙනවා SL Army Camp කොංගල කියලා මේකට මේ ඇතුල් වීම තහනම් කියලා තමයි ගහලා නම් තියෙන්නේ. වටෙන් ගිහිල්ලා බලමු. ඔයාලා පේනද වටේ ටවර්ස් තියෙනවා. ඔව් මෙතන යන්න පාරක් තියෙනවා. හරි. මම හිතන්නේ මෙතනින් තමයි පාර ඇත්තේ. මේ පොයින්ට් එක ගාවට. ඒතර ලස්සනයි ප්ලේස් එක. කෙලයක් මැදින් තමයි යන්න තියෙන්නේ පාරක් නම් තියෙනවා. කොහමද යතන තව බයික් එකකුත් නවත්තලා තිබ්බා. පේනවාද? මේ හරිය මේ කැමරා එකට පේනට වඩා මේ ගොඩක් අඳුරේ මොකද වටේටම ගස් වලින් ඇහිලා තියෙන්නේ. පාරත් හරියට තියෙන හින්දා මම හිතනවා මේක තමයි මේ view point එකට යන place එක. මම හිතන්නේ අතන මේ සමහර විට මේ නම් දාලා තිබ්බේ සමහර විට මෙතන දැන් කවුරු හරි ඇවිල්ලා මේ මොහොත් හරි කරදරයක් වුණොත් විස්තරයක් හොයාගන්න ලේසි වෙන හොඳ නැති. ඔයාලට පේනවා ඇති. දැන් වෙලාව හරියටම මේ 2:35 හැබැයි මේ හරිය මාරම මේ වැහි ගතියත් එක්ක මේ අඳුරක් තමයි දින්නේ වලට පේන හැටි. දැන් ටිකක් අර මේ කැලේ තිබ්බ ඝන ගතිය ටිකක් අඩු වුණා. දැන් ටිකක් මේ පාර ටිකක් යන්න පුළුවන් විදිහට තියෙනවා. හොඳට මේ පාර මේ වෙලාව දිනවා. ඒ කියන්නේ මේ කට්ටිය හැමදාම මෙතෙන්ට එනවා හින්දා වෙන්නේ නැති.
හැබැයි නම් ලිස්ට් එකේ බලද්දි මම දැක්කේ මේ අද ඇවිල්ලා තිබ්බේ 4 දෙනෙක් වගේ. ඒකෙනුත් තව බයික් දෙකක් එළිය තිබ්බා. මම හිතනවා ඒ කට්ටිය මේ මට ඉස්සරහට යද්දි හම්බෙයි කියලා. තව යන්න දෙන දැන් අපි මම හිතන්නේ මීටර 500ක් විතර ආවා. ඒ තාම බේස් එකට නම් ආවේ නෑ. මම යද්දි දැක්ක දෙයක් තමයි මේ මෙතන තියෙන මේ පැෂන් පුට්ටලකුත් තියෙනවා ඇදිලා. යද්දි කියන්නේ මේ දිගටම මේ තියෙන්නේ මේ මෙන්න මේ ගහ. මේක යූස් කරන්නේ මේ ආප්ප හදද්දි කියන්නේ ආප්ප පිටි ටික තාච්චියට දාන්න කලින් මේ පොල් තෙල් ගාලා මේකෙන් අතුල්ලන මේ තාච්චිය අතුල්ලන. එතකොට මේ ආප්ප හොඳට ගැලවෙනවා කියනවා. මොකද මේ අපේ ගෙදරත් ආප්ප හදද්දි මේක තමයි යූස් කරන්නේ. මේ ටිකේ දිගටම අපිට බලා ගන්න පුළුවන් මේ ඒ ගස් තමයි තියෙන්නේ දෙපැත්තම. දැන් අපි තවත් වෙනස්ම පරිසරයකට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේන ඇති මේ පාසියෙන් බැඳිච්ච ගස් ටිකක් තමයි අහුවෙන්නේ. මේවා මේ පාසි බැඳනවා කියන්නේ මේ පේනවා ඇති මේ ගොඩක් කල් මේ විදිහට තිබිලා. පාර ගොඩම කලින්ට වඩා ලේසියි. මොකද මේ හොඳට දෙපැත්ත ඉඳ තියෙනවා. අපි අර කලින් ආපු ටික තමයි ටිකක් අමාරුවෙන් එන්න ඕනුනේ. මම ඒත් හරියටම දන්නේ නැහැ මෙතනින්ද මේ ගොංගලකන්ද view point එකට යන්නේ මෙතනින්ද කියන එක නම්. අතන ඉඳපු ගාඩ් කියපු විදියට නම් මේ මෙතනින් තමයි යන්නේ. හරියටම දන්නේ නැහැ ගිහිල්ලාම තමයි බලන්නේ. ඔයාලට පේන ඇති මම දැන් අර කියපු ගස් හැදිලා තියෙන හැටි. මේ වගේම මේ ගස් අපිට හෝටන් ප්ලේස් වලදී වගේ බලා ගන්න පුළුවන්. මේ ගොඩක් පරණ ගස් මේ පේනවා ඇති. මේ වගේ මේ හොඳට මේ DSL එහෙම බැඳිලා තියෙනවා. DSLුත් නෙවෙයි මේ මොනවා හරි මේ ශාකයක් තියෙන එක. මේ පේනවා. කියන්නේ මේ ගොඩක් කල් මේ විදිහට තිබ්බෙන් තමයි මේ වැඩිය මේ ගහ මහත් වෙන්නේ නැහැ. නැති. ඒ වගේ මේ පොඩි ගස් තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් පල්ලෙහාට යන පාරකුත් තියෙනවා. මේ හැබැයි මෙතන පාර ටිකක් අයිට වඩා ටිකක් ලොකු පාරක් තියෙන. මේ මම මේක මෙනවා මොකද මේ පොඩි පාරවල් ගිහිල්ලා අතරමං ඉන්න බෑ. මේ දැන් ආයෙමත් යන්නත් මට වෙලාවක් තියෙනවා. දැනටම 3ට කිට්ටුයි. ටික ඉක්මන් කරලා යන්න ඕන නැත්නම් මට මේ ආයෙමත් යද්දි අමාරු නම් මොකද මේ වහින්නත් වගේ තියෙනවා. මේ අපේ වනපෙතයි අපදව නොදමන්න. සිංහරාජ හරිත මිතුර ගොංගල. මේක සිංහරාජ වනාන්තරයේම තියෙන කොටසක්ද කියන එක මම ඇත්තටම හරියට දන්නේ නැහැ. හැබැයි මේ වනාන්තරයේ මැදින් මේ වගේ ජලපාරක් අපිට බලා ගන්න පුළුවන්. මේ මම මේන් රෝඩ් එක ප්‍රධාන තියෙන පාරෙන් යනවා අයිම. දැන් පේනවා ඇති මේ වටේට මේ මීදුම ටික ඇවිල්ලා තියෙන්නේ. මේ ඔයාලට ඒක හොඳට බලා ගන්න පුළුවන්.
එන්න කිලෝමීටරයක් වගේ මම ආවා මේ පාරේ. දැන් ටිකක් එළිය වැටුණා. එන නැති මේ ආයිමත් කලවර වැටලා තියෙන්නේ. ගුඩ් නිවුස් එකක් කියන්නේ මේ මට අර බයික් දෙක කියපු 4 දෙනා හම්බුණා. මේ ඒ දෙන්න කිව්වා හැබැයි බෑඩ් නිවුස් එකකුත් තියෙනවා. මේ මෙතන ඉඳන් කිලෝමීටර් තව 2ක් විතර යන්න තියෙනවා කිව්වා. මේ ටික ඉක්මන් කරලා යන්න. එන්න මහන්සි ගොඩක් මේ තියෙන බෑඩ් නිවුස් එක තමයි මේ තව කිලෝමීටරයක් විතර මට යන්න තියෙනවා. මේ කැලේ දැන් මං විතරයි ඉන්නේ. ඔයාලට වෙනදී වටෙන්ම මීදුවෙන් ඇහිලා තියෙන්නේ. මේ කෙනෙක් මාරම් පීලින්නක් තියෙන්නේ මේ. ඒක ඇවිල්ලාම තමයි විඳින්නේ. අතන හම්බෙච්ච කට්ටිය කිව්වා මේ පාරවල් 2-3 තියෙනවා කිව්වා මේ මේන් රෝඩ් එකේ. මේන් කියන්නේ ප්‍රධාන ලොක්කොට තියෙන පාරේ යන්න කිව්වා මේ. නැත්තම් අතරමං ඉන්න බලයි කිව්වා. දන්නේ මොන වේද කියලා. ගිහිල්ලා බලමු. අම්මා පොට්ට මහන්සි උතුරු ටිකක් බොන්න ඕනද? ෆෝන් එකේ බැටරියක් තියෙන්නේ. ෆෝන් එකේ බැටරිය තියෙන්නේ 130යි. දැන් මැප් එකේ දාගෙන තමයි හොයාගෙන ආවේ. යද්දි ඒකට මක්කේ කරන්නේ නැහැ. කොහමද තියෙන මහන්සියත් එක්ක දැන් ටික මේ ටික ස්ලෝ ඩවුන් වෙනවා. මොකද දැන් හොඳට මහන්සි. මම මෙන්න මේ හැරට දැන් ඇවිල්ලා ඉන්නේ. මේ මෙතන ලොකු ගල් තලාවක් තියෙනවා. මේ පේන නැති මේ මෙතනින් යන පාරකුත් තියෙනවා. මම අර මල්ලිලා කියප එකත් එක්ක ගනිද්දි මම මේ ප්‍රධාන පාරෙන් යනවා. මොකද මේ අතරමං වුණොත් දැන් ෆෝන් එකේ බැටරිත් බහින තව ටිකකින්. මේ වීඩියෝස් බලලා හරි මේ ඉස්සරහට තව කට්ටිය එයි කියලා මම හිතනවා. මොකද මම දැන් නම් ගොඩක්ම මේ ප්ලේස් එකට ලං වෙලා තමයි ඉන්නේ. මට දැනෙනවා ඒක. හරි මම ඇවිල්ලා ඉන්නේ මේ වල පේන නැති මෙතන ලොකු ප්‍රපාතයක් විතරයි පේන්නේ. වෙන කිසි දෙයක් පේන්නේ නැහැ. මේ වටේ ඔක්කොම වැහිලා තින්නේ. මෙතනින් තව එහාට යන්න තියෙනවා. ටිකක් ගිහිල්ලා බලමු. පාරණ යන්න ගොඩක්ම අමාරුයි. අමාරුයි කියලා බෑ. යන්න ඕන කොහොම හරි යන්න ඕන කඩාගෙන ඉන්න.
හරි එක එන්ඩ් එකකට මං ආවා. Wow. Is it worth it? Yes it is. ඔයාලට පේනවා දැන් මං හරියටම ඉන්නේ මෙන්න මේක උඩ. මේ මෙතන පල්ලෙහා බැලුවම තනිකර පේන්න තියෙන්නේ මේ මීදුම විතරයි. මේ පල්ලෙහා දැන් මම බයික් එක පැදන් ආපු ටිකත් මට පේනවා. මේ හැබැයි කොහෙන්ද හරියටම ආවේ කියන එක නම් මට අයිඩියා ගන්න නැහැ. පේනවා ඉතින් ඔයාලට මේ ඔක්කොම මීදුමෙන් වැහිලා තියෙන්නේ. අද ආපු ටයිම් එකත් එක තමයි මේ ඉෂුව එක. මොකද නැත්තම් මම වෙන ටයිම් එකක ආව නම් මට මීට වඩා එකක් ගන්න තිබ්බා. මේ හැබැයි මෙතනොත් යාර පාරක් තියෙනවා. අපි කෝකට ගිහිල්ලා බලමු. මෙච්චර කට්ටක් කරලා ඇවිල්ලා මෙතනින් නවතින්න ඕනේ නෑනේ නේද? හැබැයි එක ඇඩ්‍රස් එක තමයි මේ තනියම එන්න එපා. මොකද මේ මෙතන පාරවල් දෙකක් තියෙනවා. මෙතනින් පල්ලෙහාට තියෙනවා, මේ මෙතනින් තියෙනවා. මම මේක යනවා. හරි මං හිතන්නේ පාර මෙතනින් ඉවර වෙන්න ඕන. ඔව් පාර නම් තව එහාට යනවා. ටයිම් එකත් එක්ක මට ඔක්කොම යන්න බැරි වෙනවා. මම මෙතනින් උඩට නැගගත්තා නම් හරි. හිතන විදියට ට්‍රයි එකක් දීලා හරි. හෙල්මට් එක පොඩ්ඩක් තියාගමු. හරි එතනින් නම් නැගගත්තා. එන්න පට්ට මහන්සි. මේ වැඩේ තියෙන හරියට මෙතන view point එක මොකක්ද කියන එක මේ මන් දන්නේ නැහැ. අනික හිතලා මෙතන වෙන්නද කියලා හිතලා තමයි යන්නේ. මේ කොහොම හරි මේ මෙතෙන්ට ආව විතරයි මේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක තියුණා. මේ දැන් ඒක ක්ලියර් කරන ගමන් හිටියා. මේ හැබැයි එක ගුඩ් නිවුස් එකක් තමයි මේ දේ වටේ තියෙන මේ මීදුම ටික ටික අයින් වුණා. මේ මම කියන්න ඕන එක දෙයක් තමයි මේ මම ඇත්තටම මෙතෙන්ට ආවට මේ මෙතන ප්ලේස් එක මෙච්චර මේ මම ඔයාලට ඉස්සරහට පෙන්නන්න කොහොමද කියලා එච්චරම ගතියක් තියෙකට හිතුවේ නෑ මම. මේ මොකද මේ ආපු මම දැන් කිලෝමීටර් 3ක් විතර මේ කැලේ මැදින් ආවා. මේ ඇත්තටම ඒක වර්ත් මේ එහෙම එන එක. මේ ඔයාලට ඇත්තටම පුළුවන් නම් මේ පැත්තට එන්න. මේ වලස් මුල්ල පැත්තේ එතකොට මිද්දෙනිය ඇඹිලිපිටිය ඒ ඕන කෙනෙක්ට මෙහෙට එන්න පුළුවන්. මේ ඇවිල්ලා ටික වෙලාවක් ඉඳලා යන්න පුළුවන්. මේ ඒ කියන්නේ මනස ටිකක් නිදහස් කරගෙන යන්න මේ තියෙන පරිසරෙත් එක්ක මේ තියෙන ගස් කොළන් එක්ක ඔයාලට පේනවා ඇති මේ මාරම ජෛව විවිධත්වයක් තියෙන මේ පැත්තේ. මේ මෙතන මේ මම දැන් ඔයාලට මේ view එක පෙන්නන්නම් කොහොමද කියලා. ඔයාලට පේන්නේ නැති මෙතන එහා පැත්තෙත් මේ තව මුදුනක් තියෙනවා. මං හිතන්නේ එතෙන්ට යන පාරකුත් පල්ලෙහා තියෙනවා. මේ මං මෙතෙන්ට යන try එකක් දෙන්නම්. මේ මම දැන් ආවේ මෙතන මේ මම දැන් ඉන්න තැනත් මේ ගල් පර්වතයක් තියෙනවා. මං හිතන්නේ මේ තෙන්ට උඩට යන්න පුළුවන්. මේ මෙතන පාර තියෙනවා. අපි ගිහිල්ලා බලමු මේ කොහොමද කියලා. මේ ඒක මම ඔයාලට මම view එක පෙන්නන්න පහළ. කොහොමද මගේ වාසනාවකට මේ මීදුම ක්ලියර් වුණා. දැන් බලමු මෙතනින් ගිහිල්ලා වාව්
මං හිතන්නේ මම ඇවිල්ලා තින්නේ හරිම තැනට. මේ ඔයාලට පේන ඇති අතන එහා පැත්තෙත් අර මේ ගල් පර්වතයක් තියෙනවා. හැබැයි මේ මං හිතන්නේ මෙතන තමයි හොඳම වීව් එකක් බලා ගන්න පුළුවන් ප්ලේස් එක. අර එහා පැත්තේ ගල් පර්වතයක් තියෙනවා. හැබැයි මං හිතන්නේ මේ මෙතන ටිකක් ඊටට යුනික්. මොකද මේ මෙතන ගල් 3ක් තියෙනවා පේනවා වලට. එතන මැද ගලකුත් තියෙනවා. මං හිතන්නේ මම තව ටිකක් උඩට ගිහලා බලන්න. ඔයාලට පේන ඇති මේ පැත්තෙන් ටික ටික මීදුම මේ පැත්තට එනවා. මං ඊට කලින් උඩට යන්න. ගොඩක් අය අතර මේ වගේ පැත්තක මේ කියන්නේ දකුණු පළාතේ මේ වගේ ප්ලේස් එකක් තියෙනවා කියලා හිතන්නේ නැහැ මං හිතන්නේ. මේ දැන් මං ආපු තැන බලද්දි මට වටේම ටික පේනවා. මාරම ලස්සනයි. අපි මේ ගල උඩට නැගලා බලමු. මං හිතන්නේ දැන් මම ඉන්නේ මේ හරිය තියෙන උස්සම තැන වෙන්නේ නැති. මට හිතන විදියට. වව්. අර පැත්තෙන් මේ ටික ටික මීදුවෙන් වැහෙනවා. කමරි දැන් වහින්න වගේ තිබ්බ ටික මේ වැස්ස ගියා. වැස්ස නතරුණා ටික වෙලාවකට මගේ වාසනාවකට වෙන්නේ නැති මේ මට මේ වීඩියෝස් ටික ගන්න පුළුවන් වෙන්න මේ වැස්ස. එතකොට මට පේනවා අනිත් පැත්තෙන් මේ ටික ටික මේ ඉර මුදුන් යනවා. කියන්නේ ඉර පැහැදිලි වෙලා එනවා. එතකොට මට මං හිතන්නේ මේ මීට වඩා තව මෙතන මේ හොඳ වීව් එකක් බලා ගන්න පුළුවන් වෙයි. මාරම ලස්සනයි. කියන්න වචන නැහැ. වටේම බැලුවාට පස්සේ වටේටම තියෙන්නේ මේ කඳු පන්ති විතරයි. දැන් මේ පැත්තන සම්පූර්ණයෙන්ම වැහුණා. ඔයාලට පේන්නේ නැති මේ තියෙන්නේ එහා පැත්තේ තියෙන පර්වතය. මං හිතන විදිහට මේ එතෙන්ට යන්න පුළුවන්. මොකද පල්ලෙහා පම් පාරක් දැක්කා. අද අතෙන්ට යන්න පුළුවන්. මම දැනට මෙතන ඉන්න මොකද මේ
මට හොඳ view එකක් බලා ගන්න පුළුවන් මෙතන ඉඳලා. ඒ භාගයක් විතර හිටියා මේ කොහොම හරි දැන් වටේම මේ මීදුවෙන් අටවලා තින්නේ මට යන්න පාර හොයාගන්න බැරි වෙයි මේ. ඉතින් ඔයාලත් වලස්මුල්ල ඇඹිලිපිටිය මේ පැත්තේ කෙනෙක් නම් අනිවාර්යෙන් මේ පැත්තට එන්න. මේ ඇවිල්ලා ආවට පස්සේ ඔයාලට තේරෙයි මේක මේ කොච්චර ලස්සන ප්ලේස් එකක්ද කියලා. මේක ඇත්තටම මේ මීදුවෙන් වැහිලා තියෙන දැන් නම් මුකුත් පේන්නේ නැහැ මේ. ඉතින් ඔයාලා ඇවිල්ලා බලන්න මේ. ඉතින් එහෙනම් මම අදට වීඩියෝ එක නතර වෙනවා. මේ අපේ වොන්ඩර් පේජස් YouTube channel එක මේ subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා මම මතක් කරනවා. මේ ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් අපි ඉස්සරහට අරන් එන්නම්. මේ එනන්ති ආයෙමත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් හම්බ වෙනතුරු සියලු දෙනාට සුබ දවසක්.